සාදරයෙන් පිළිගන්නවා ශක්ති ටැරොට් වෙත. ඔන්න අද වීඩියෝ එක ගෙනාවේ සිංගල් ඔයාලට. ඉතින් තාමත් ඔයාට ආදරය කරන්න කෙනෙක් මුණ ගැහිලා නැත්නම් ඔන්න ඔයාට අනාගතයේදී මුණ ගැහෙන එයා කොහොම කෙනෙක්ද? මොන වගේ ගතිගුණද එයාට තියෙන්නේ? ඒ වගේම ඔයාගේ එයාගේ විවාහ ජීවිතය කොයි විදිහට ගෙවෙයිද? මේ කියන කාරණා ගැන දැනගන්න එකතු වෙන රීඩින් එකත් එක්ක මෙන්න මේ ලස්සන ෆයිල්ස් තුනෙන් හිත යන ෆයිල් එක සිලෙක්ට් කරලා බලන්න මේ කියන කාරණා ඔයාට කොච්චර ගැලපෙනවද කියලා. ඉතින් අපි රීඩින් එකට යමු. ඔයා සිලෙක්ට් කරේ ෆයිල් නම්බර් 1ද? එහෙනම් ඔයාට මට කියන්න තියෙන්නේ ඔයාගේ පාර්ට්නර් අනාගතයේදී ඔයාට මුණ ගැහෙන්න ඉන්න කෙනාගේ නමට මෙන්න මේ අකුරු එකක් අනිවාර්යෙන් එනවාමයි. මුල් නමට ඒ වගේම මේ මුල් නමේ පළවෙනි අකුර R අකුර, I අකුර, K අකුර, S අකුර සහ J අකුර. මෙන්න මේ කියන අකුරු වලින් එකක් තමයි ඔයාගේ පාර්ට්නර්ගේ නමට එන්නේ. ඉතින් ඔන්න කවදා හරි ඔයාට ඒ කෙනාව මුණ ගැහුණොත් මේ වීඩියෝ එක ඔයාට මතක් වේවි. ඉතින් මේ කෙනා ඔයාට වඩා ටිකක් උස වැඩි කෙනෙක්. මේ කෙනා අනිවාර්යයෙන්ම කෙට්ටු ඒ වගේම ටිකක් උස පෙනුමකින් යුක්ත කෙනෙක්. ඒ වගේම මෙයා සුදු පාටට වැඩිපුර ආස කරන කෙනෙක්. ගොඩක් වෙලාවට white shirts එහෙම නැත්නම් white blouses ගෑනු ළමයෙක් නම් ඒ වගේම සුදු පාට ගවුම් මේ දේවල් වලට වැඩිපුර ඇහැ යන කෙනෙක්. ඉතින් බලන්න මේ වෙද්දිත් ඔයාට ඒ වගේ කෙනෙක් මුණ ගැහිලා ඉන්නවද කියලා. එහෙමත් නැත්නම් අනාගතයේදී මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතයට එයි. මේ කෙනා ගොඩක් දෙවියන්ට ගරු කරන කෙනෙක්. දෙවියන් අදහන කෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන් මෙයා පූජා වට්ටි ඒ වගේම පින්කම් පඬුරු මේ දේවල් වැඩිපුර කරන කෙනෙක්. දෙවියන් යාඥා කරන කෙනෙක්. දෙවියන් පිළිබඳ ලොකු විශ්වාසයක් හිතේ තියෙන කෙනෙක්. ඒ නිසා නිතරම මෙයාට දෙවියන්ගේ පිහිට රැකවරණය සැලසෙනවා. ඔයාට එයාගෙන් මනා රැකවරණයක් ලැබෙනවා. මේ කෙනා ඔයාගේ ජීවිතයට ආවට පස්සේ ලොකු ආරක්ෂාවක් ඒ වගේම ඔයාටත් හිතන පතන දේ ඒ විදිහට සිද්ධ වෙන වාසනා ගුණයක් ලැබෙනවා මේ පුද්ගලයා ඔයාගේ ජීවිතයට ආවහම. ඉතින් මේ කෙනා ගොඩක් ආධ්‍යාත්මික පැත්තට ඒ වගේම බර කෙනෙක්. ඒ නිසාම ඔය දෙන්නගේ ජීවිතේ වැඩ කටයුතු බොහොම සාර්ථකව කරගෙන යන්න පුළුවන් ලොකු වාසනා ගුණයක් තියෙනවා. ඉතින් බලන්න ඔයාගේ නමටත් එන්නේ මේ අකුරුද කියලා. S අකුර, T අකුර, K අකුර, D අකුර සහ E අකුර. මෙන්න මේ කියන අකුරු ඔයාගේ නමටත් එනවාද කියලා බලන්න ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරා වගේම. ඒ වගේම නිල් පාට කියන්නේ ඔයාගේත් කැමතිම පාටක් වෙන්න පුළුවන්. බලන්න මේ කියන ස්පෙෂල් සයින්ස් උත් ඔයාට මැච් වුණාද කියලා. ඉතින් මේ කෙනා ඇත්තටම කියනවා නම් කඩවසම් කෙනෙක්, පිරිමි කෙනෙක් නම් ගැහැණු ළමයෙක් වුණත් එයා හරිම ලාබාල පෙනුමක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මෙයා මොනතරම් වයසට ගියත් එයාගේ තියෙන්නේ ලාබාල පෙනුමක්. ඒ නිසාම ඔය දෙන්නට දෙන්න ගොඩාක් ආකර්ෂණය වෙලා ඔයාලගේ ජීවිතේ කොහේ හරි ඔයාලා දෙන්නව දකින්න කෙනෙක් වුණත් කියන්නේ හරිම ලස්සන කපල් එකක් කියලා. අන්න ඒ වගේ ඔයාලා දෙන්නගේ පෙනුම දැක්කත් ගතිගුණ දැක්කත් ගොඩක් මිනිස්සු ඔය දෙන්න ගැන සතුටු වෙනවා සහ ඔය දෙන්නට සුබ පතනවා මේ ජීවිතේ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් මේ කෙනා ඔයාට ගොඩාක් උපදෙස් දෙන්න සමත් කෙනෙක්. ඔයාට යා යුතු මාර්ගය නිවැරදිව පෙන්වන කෙනෙක්. ඔයාට වඩා දැනුම වැඩි, පරිණත වැඩි. ඒ නිසාම ඔයාට කිසිම බයක් නැතුව තීරණ ගනිද්දී මේ කෙනාගේ උපදෙස් අනුව වැඩ කරගෙන යන්න පුළුවන්. මේ කෙනා ඔයාට හරිම කෙයාරින් පාර්ට්නර් කෙනෙක් තමයි
ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඔයාලගේ විවාහ ජීවිතේ කොහොමද කියලා. මේක නා ඇත්තටම කැමති බොහොම නිස්කලංකව ජීවිතය ගෙවන්න. ඒ නිසාම ඔයාලා දෙන්නගේ අනාගතේ ඔයාලා ජීවත් වෙන තැන නිවස ගොඩාක් අර නගරයකින් ටිකක් ඈත බොහොම නිස්කලංක පරිසරයක නිදහසේ ජීවිතය ගත කරන්න පුළුවන් ස්ථානයක් ඔය දෙන්නවම තෝරා ගනීවි. ඒ වගේම මෙතනදී කියන්න පුළුවන් ඔයාලා දෙන්න ජීවත් වෙන්නේ අර පවුලේ අයත් එක්ක නෙවෙයි තනිවම වෙනම නිවසක් හදාගෙන හෝ කෙසේ වුවත් තනිවම පවුල් ජීවිතය දෙන්නට දෙන්න සතුටින් ගත කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර හරි නැත්නම් පාර්ට්නර්ගේ ගෙදර හරි නෙවෙයි ඔයාලා දෙන්න නතර වෙන්නේ. අනිවාර්යයෙන්ම වෙනමම නිවසක් තුල තමයි පවුල් ජීවිතය ගත කරන්නේ. ඒ වගේම මෙයා කැමති බොහොම පිළිවෙලකට තමන්ගේ නිවසේ කටයුතු සිද්ධ වෙනවට. ඒ දේ මේ කෙනා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ගොඩාක් පිරිසිදුව සහ පිළිවෙලකට විවාහ ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යනවා දකින්න කැමති කෙනෙක්. ඒ වගේම ඔයාලා දෙන්න අනිත් අයට ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් දෙදෙනෙක්. ඒ නිසාම ඔය දෙන්නට විටක ඊර්ෂ්‍යාකම් ඒ වගේම බාධා පමුණුවන පුද්ගලයන් ඔයාලගේ ජීවිතයට මුණ ගැහෙවි. නමුත් ඔබ දෙපළගේ තියෙන බැඳීම නිසාම ඔය දෙන්නට ඒ බාධා ජයගෙන පවුල් ජීවිතය සතුටෙන් ගත කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. කලින් කිව්වා වගේ දෙවියන්ගේ රැකවරණය මේ දේත් අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. ඒ නිසාම කිසිම ප්‍රශ්නයක් අර ලොකුවට ඒ කියන්නේ ඔයාලා දෙන්නට අර තවත් කාගේ හරි පිහිටක් පතාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කලිනුත් කිව්වා වගේ ඔයාගේ පාර්ට්නර්ට තියෙන්නේ හොඳ පරිණත බවක් සහ දැනුමක්. ඒ නිසාම ඔය දෙන්නට දෙන්නගේ ප්‍රශ්න ඔය දෙන්නටම විසඳ ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝගේ දෙමව්පියන්ට කරදර කරන්න සිද්ධ වෙන්නේවත් සහෝදරයන්ගෙන් උපකාර අවශ්‍ය වෙන්නේවත් එහෙම සිටුේෂන් එකක් නැහැ. ඒ නිසාම සතුටින් සාර්ථකව පවුල් ජීවිතය ගත කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මෙතනදී කියන්න පුළුවන්. ඉතින් මේවා තමයි ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට ලැබෙන ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. ඔයා සිලෙක්ට් කරේ ෆයිල් නම්බර් 2ද? ඔන්න ඔයාගේ පාර්ට්නර්ගේ නමට එන මුල් අකුරු මොනවද කියලා මම මුලින්ම කියන්නම්. බලන්න මේ අකුරු වලින් එකක් ඒවි එයාගේ නමට. S අකුර, P අකුර, B අකුර, C අකුර, ඒ වගේම N අකුර. මෙන්න මේ කියන අකුරු වලින් එකක්. සමහරට මේ වෙද්දී ඔයා දන්න කියන කවුරු හරි ඉන්නව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනාගතේ ඔයාගේ ජීවිතේට මේ නම තියෙන පුද්ගලයා මේ අකුරු වලින් නම පටන් ගන්න පුද්ගලයා වුණ ගැසුනොත් මේ වීඩියෝ එක ඔයාට මතක් වේවි. ඉතින් මේ කෙනාගේ කැමති වර්ණ අතර ගත්තොත් කහ පාට සහ නිල් පාට මේ කියන වර්ණ වලට ඒ පුද්ගලයා ගොඩක් ආසයි. ඒ වර්ණ වලින් යුක්ත ඇඳුම් වැඩිපුර අඳිනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට පහසුවෙන් මේ කෙනාව හඳුනා ගන්නට හැකි වේවි. ඉතින් බලන්න ගැහැණු ළමයෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ ගැහැණු ළමයෙක් නම් ඔයාට ලැබෙන පාර්ට්නර් ටිකක් දඟකාර කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ කෙනා හරිම ජොයිෆුල් විනෝදයෙන් ඉන්න කැමති. ඒ වගේම ටිකක් කටකාරකමකුත් තියෙනවා. ඔන්න මේ කෙනා වැඩිපුර කතා කරයි, ජෝක්ස් කරයි. හැබැයි ඒ කෙනා ඔයාව නිතරම සතුටින් තියන්න උත්සාහ කරනවා. එයාට ඕනේ නිතරම ෆන් එකේ ඉන්න, ඔයාව සතුටු කරන්න, ඔයාව හිනස්සවන්න. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා ඔයා සමහර විට කතා අඩු කෙනෙක් වුණත් ඔයාගේ ජීවිතේට එන මේ කෙනා නිසා ඔයාගේ ජීවිතේ ගොඩක් එළිය වෙනවා කියලා කියන්න පුළුවන්. මෙයා ගොඩක් වෙලාවට ටිකක් අර වැඩිපුර පර්ෆියුම් පාවිච්චි කරන කෙනෙක්. විවිධ සුවඳ වර්ග, සුවඳ විලවුන් කියන දේ වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් කියලා ස්පෙෂල් සයින් එකක් ලැබෙනවා. මෙයාට තියෙන්නේ හැඩි දැඩි පෙනුමක්. පළල් උරහිස්,
ඒ වගේම සාමාන්‍ය උසකින් යුක්ත පුද්ගලයෙක්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ පිරිමි ළමයෙක් නම් ඔයාට ලැබෙන ඒ ගැහැණු ළමයාගේ පෙනුම ගැන මම මුලින් කියන්නම්. මේ කෙනා ගොඩක් වෙලාවට කොණ්ඩේ කඩලා දාලා ඉන්න ආස කරන කෙනෙක්. ගමනක් යන්න ගියත් එයා කොණ්ඩේ කඩලා දාලා යන්න කැමති කෙනෙක්. ඒ වගේම කියන්න ඕනේ හරිම නීට් එකට ඇඳුම් අඳින කෙනෙක්. ඒ නිසාම එයා කෙරෙහි අර විශේෂත්වයක් පේනවා ඔයාට දැක්ක ගමන්. හරි පිළිවෙලකට ඇඳුම් අඳින, ඒවා හරිම නීට් එකට අයන් කරලා තියෙන, අන්න ඒ වගේ හරි පිළිවෙලට ලස්සනට ඉන්න ගැහැණු ළමයෙක් තමයි ඔන්න ඔයාගේ පාර්ට්නර් වෙන්නේ. ඒ වගේම පැහැපත් සමක්. එයා හරිම ප්‍රියමනාපයි. ප්‍රියමනාප හිනාවක් තියෙනවා එයාගේ මූණේ. ඒ වගේම කියන්න ඕනේ මෙයා ගොඩක් උස කෙනෙක් නෙවෙයි කියන කාරණාවත්. ඉතින් බලන්න මේ කියන ලක්ෂණ දැනටම තියෙන කෙනෙක් ඔයාගේ ජීවිතේට මුණ ගැහිලා ඉන්නවද කියලා. ඉතින් ඔයාගේ නමට එන්නේ මෙන්න මේ අකුරුද කියලාත් බලන්න. එහෙම වුණොත් මේ කියන කාරණා තවත් ඇකියුරේට් වෙනවා. ඔයාගේ නම පටන් ගන්න අකුරු K අකුර, H අකුර, ඒ වගේම I අකුර, ඒ වගේම V අකුර සහ D අකුර. මෙන්න මේ කියන නම් ඔයාගේ නමට මේ කියන අකුරු නම් එන්නේ. මේ රීඩින් එක තවත් ඔයාට ඇකියුරේට් වෙනවා මේ ෆයිල් එක සිලෙක්ට් කරා වගේම. ඒ වගේම ගොඩක් වෙලාවට මේ කෙනා ඔයාගේ ජීවිතයට මුණ ගැහෙන පාර්ට්නර්ගේ උපන්දිනයේ යෙදලා තියෙන්නේ 24. ඒ වගේම නැත්තම් 14. එහෙමත් නැත්තම් 4. මේ වගේ මොකක්ම හරි 4 සම්බන්ධ වෙන ඉලක්කමක් මෙතන පෙන්눔 කරනවා. මේ වගේ දවසක ඉපදුන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ලයිෆ් පාත් නම්බර් එක අංක 4 වෙන්න පුළුවන්. මේ කෙනා ගොඩක් වෙලාවට සීරියස් විදිහට හිතන කෙනෙක් නෙවෙයි. හරිම සැහැල්ලුවෙන් ප්‍රශ්න දිහා හරිම සරලව බලන්න පුරුදුන කෙනෙක්. ඒ නිසා ඔයාලා දෙන්නගේ ජීවිතේට මොන කරදර බාධක ආවත් ඒ දේ හරි සැහැල්ලුවෙන් තමයි ඔයාලා කටයුතු කරන්නේ. ඕනවට වඩා ඒ වගේ ඇලිලා ගැලිලා එහෙම ඉන්නේ නැහැ. හැබැයි ඒ වගේම මේ පාර්ට්නර්ගේ තව ගති ගුණයක් තමයි කවුරු මොනවා කිව්වත් ඒ දේ ගැනත් ඕනවට වඩා හිතන්නේ නැහැ. ඒ කියන්නේ එයාට හිතුන දේ එයා කරනවා. ඒක හරි ගියත් වැරදුනත් එයා ඒ දේ කරලා බලනවා. සහ වැඩිහිටියන්ගේ දැන් උපදේශක් මොකක් හරි මේ දේ කරන්න එපාමයි කිව්වොත් සමහර වෙලාවට නෑ බලමුකෝ කරලා මොකද වෙන්නේ කියලා. අන්න ඒ වගේ චොට්ටක් අර කුතුහලයේ යුතුව මොනවා වෙයිද මෙහෙම කරලම බලමුකෝ. අන්න එහෙම හිතලා වැඩ කරන කෙනෙක්. ඒ ගතිගුණය එයා තුල තියෙනවා. ඒ නිසාම සමහර අවස්ථාවල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නමුත් ඔයා ඒ ගතිගුණයටත් කැමති. ඒ කටකාර ගතියට ඒ වගේ නිකන් නොසලකිලිමත් විදිහටත් වැඩ කරන අවස්ථා එනකොට ඒකෙත් හරි විනෝදකාමී බවක් තියෙනවා කියලා හිතලා ඔයා මෙයාට ඇට්‍රැක්ට් වෙනවා. මේකේන ආසයි එයා කැමති දේවල් ඔයාටත් අරන් දෙන්න. ඒ කියන්නේ එයා කන්න ආස දෙයක් තියෙනවා කියන්නකෝ. එයා ඒ දේ මිලදී ගන්න ඔයාටත් එක්කමයි. එයා ඇඳුමක් ගන්න ගියොත් එයා අනිවාර්යෙන් ඔයාටත් එකක් අරගෙන දෙනවා. මේක මේ සිද්ධ වෙන්නේ රිලේෂන්ෂිප් එක පවතින කාලය තුල. ඉතින් මේ කෙනා ආස දේවල් ඒ කෙනා ගන්න එයාට විතරක් නෙවෙයි ඔයාටත් එක්කමයි. ඉතින් අපි බලමු විවාහ ජීවිතය කොහොමද ගෙවෙන්නේ කියලා ඔය දෙන්නගේ. ඔයාලා දෙන්නගේ ඒ විවාහ ජීවිතය ගත කරන කාලය තුල ඔයාලා දෙන්නට ගොඩක් ලැබීම් තියෙනවා. ඒ කියන්නේ සමහර විට ස්ථානයක්, කියන්නේ ඉඩමක්, නිවසක්, ඒ දේවල් සමහරට ඔයාලට පවුලෙන් උරුම වෙන දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිල මුදල් අතින් ගත්තොත් ඒ දේවලුත් ඔයාලගේ හිතවතෙකුගෙන් එහෙම නැත්නම් පවුලේ කෙනෙකුගෙන් යම්කිසි ලොකු ලැබීමක්, ධනලාභයක් නැත්නම් ස්ථානයක්, මේ දේවල් පිළිබඳ උරුමයක්, අන්න ඒ වගේ ලැබීමේ ගුණයක් ඔය දෙන්න සතුවම තියෙනවා. ඒ නිසා ඔයාලගේ විවාහ ජීවිතේ පටන් ගන්න කාලය තුල ඒ දේ ඔයාලට ලොකු සහනයක්, ඒ වගේම අත්වැලක් වේවි විවාහ ජීවිතය පටන් ගන්න කාලයේදී.
ගොඩක් වෙලාවට ඔයාලගේ විවාහ ජීවිතය හරිම විනෝදකාමී සතුටෙන් ගත කරන්න පුළුවන්. ඔයාලා දෙන්න ඇවිදින්න ගොඩක් ආස කරනවා. ඒ කෙනා ඔයාගේ ජීවිතේ සතුටෙන් පුරවන්න ඕනි දෙයක් කරන්න කැමති සහ සූදානම් කෙනෙක්. ඒ නිසාම ඔයාලා දෙන්න ඇවිදින්න යයි, ගමන් බිමන් යයි, ඒ වගේම යාළු මිත්‍රයෝ එක්ක විනෝද වීම ඒ දේවල් අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා විවාහ ජීවිතය තුළ. ගැටුම් කියන දේ හරිම අඩුයි. මොකද ඔය දෙන්නට දෙන්න දේවල් සැහැල්ලුවෙන් අරගන්න නිසා. ඒ නිසා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව ඔය දෙන්න සතුවම පවතිනවා. ඉතින් මේවා තමයි ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන ස්පෙෂල් මෙසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු. ඉතින් ඔයාලා සිලෙක්ට් කරේ ලස්සන මේ පින්තූරේ නම් ෆයිල් නම්බර් 3 ඔයාලට මට කියන්න තියෙන්නේ. බලන්න මේ අකුරුද ඔයාගේ පාර්ට්නර්ගේ කවදා හරි එයාගේ නමට මෙන්න මේ කියන අකුරු එනවද කියලා බලන්න. K අකුර, G අකුර, ඒ වගේම E අකුර, R අකුර සහ M අකුර. මෙන්න මේ කියන අකුරු ඔයාලගේ අනාගතයේ මුණ ගැහෙන පාර්ට්නර්ගේ නමේ මුල් අකුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ වෙද්දිත් ඔයා ළඟ ඔයා දන්න හඳුනන කෙනෙක් ඉන්නවද බලන්න මේ අකුරු වලින් නම පටන් ගන්න. ඉතින් මෙයා කැමති වර්ණ මොනවද කියලා මම කියන්නම්. මෙයා කැමති රතු පාටට, ඒ වගේම කහ පාටට. මේ කියන කලර්ස් එයාගේ ෆේවරිට්ම කලර්ස් වෙනවා. ඉතින් එයා මේ කලර්ස් වලින් වැඩිපුර ඇඳුම් අඳින්න, එහෙම නැත්නම් එයා මොනවා හරි පාවිච්චි කරන බඩු මේ දේවල් ඒ වර්ණ වලින් යුක්ත දේවල් වෙන්න පුළුවන්. සමහරට එයාගේ ෆෝන් එකක බෑක් කවර් එකක් ගත්තත් රතු පාටින් තමයි එයා දාන්නේ. අන්න ඒ විදිහට බලන්න එයාගේ ෆේවරිට් කලර්ස් අතර මේ වර්ණ දෙක තියෙවි. ඊළඟට මං කියන්නම් එයාගේ හැඩරුව කොහොමද කියලා. ටිකක් බඩ තියෙන කෙනෙක්. ඔන්න මුලින්ම මට කියන්න තියෙන්නේ ඔන්න බලන්න ඔයා මේ වෙනකොටත් දන්න කෙනෙක් ඉන්නවද කියලා. ටිකක් බඩ තියෙනවා. මේක මේ මහා ගොඩක් ඉස්සරහට බඩ තියෙනව නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයකින් එහෙම තියෙන්නේ. ඒක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. එයා එක්සර්සයිස් කරලා ඒ වගේ එයාගේ ෆිගර් එක මේන්ටේන් කරන්න උත්සාහයක් ගනීවි. නමුත් මේ වෙන මොහොතේ ලැබෙන ස්පෙෂල් මෙසේජස් අනුව ඔන්න ඒක කියන්න පුළුවන්. තද කළු කොණ්ඩයක් තියෙන්නේ. අර සාමාන්‍යයෙන් තියෙන කළු පැහැයට වඩා එයාගේ කොණ්ඩේ ගොඩක් ඇත්තටම තද කළු ගතියක් තමා තියෙන්නේ. ඒ වගේම හීන් ඇස්. ගෑන් ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් හරි චූටි ඇස් එයාට තියෙන්නේ. ඉතින් ලස්සන හිනාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් කාම්, ඒ කියන්නේ ටිකක් නිශ්ශබ්ද චරිතයක් කියලත් කියන්න පුළුවන්. පිරිමි කෙනෙක් නම්, ඒ කියන්නේ මේ ගෑනු ළමෙන් නම් වීඩියෝ එක බලන්නේ ඔයාට ලැබෙනේ පිරිමි කෙනා. ගොඩක් වෙලාවට දැන් අඳිනකොට කොලර්ස් තියෙන ෂර්ට්ස්, එහෙම නැතුව අර ටී-ෂර්ට් වගේවට වඩා ෂර්ට්ස් අඳින්න වැඩිපුර කැමති කෙනෙක්. ඒ වගේම ගොඩක් වෙලාවට ෂූස් තමයි දාන්නේ ස්ලිපර්ස් වලට වඩා. ඒ වගේම ගෑනු ළමයෙක් ගැන නම්, ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයා පිරිමි ළමයෙක් නම් ඒ ගෑනු ළමයාගේ හැඩ හුරුකම ගත්තොත් ස්ට්‍රේට් කොණ්ඩයක්, ඒ වගේම ටිකක් දුඹුරු පැහැයට හුරු කොණ්ඩයක්, සමහරට එයා කලර් කරලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම දිග ඇඟිලි තමයි මේ ගෑනු ළමයාට තියෙන්නේ. පිරිපුන් ශරීරයක් තමයි තියෙන්නේ. ගොඩක් ප්‍රියමනාප ආකර්ශනීය කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයා සමහරට මේෂ ලග්නයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට ලැබෙන පාර්ට්නර් එයාගේ ලග්න ගත්තොත් සිංහ ලග්නය, මේෂ ලග්නය හෝ කුම්භ ලග්නය. මෙන්න මේ කියන ලග්න වලින් එකක් ඔයාගේ පාර්ට්නර්ටත් තියෙන්න පුළුවන්. ඒක ලැබෙන ස්පෙෂල් සයින් එකක්. මේ කෙනා හොඳට වගකීම් දරන්න පුළුවන් පුද්ගලයෙක්.
එයත් එක්ක ජීවිතය ගත කරනකොට ඔයාට බය වෙන්න කිසිම කාරණයක් නැහැ. ඕනෑම ප්‍රශ්නයකදී වගකීම එයා බාර ගන්න සූදානම් කෙනෙක්. කොයිම වෙලාවකවත් ප්‍රශ්නයක් ආවහම ඒක පැනලා යන්නේ නැහැ. ප්‍රශ්නයකදී ඔයාව තනි කරන්නේ නැහැ. ඒ වගේම මෙයාට උදව් කරන්න ලෑස්ති ගොඩක් අය මෙයා වටේ ඉන්නවා. ඒ කියන්නේ හොඳ යාළුවෝ පිරිසක් මෙයාට ඉන්නවා. සමහරට ඔයාගේත් යාළුවෝ වෙන පිරිසක් තමයි එයාගේත් යාළුවෝ වෙන්නේ. ඒ වගේම මෙයා ගොඩක් ඇඩ්වෙන්චර් දේවල් වලටත් කැමති කෙනෙක්. ඒ වගේ මූවීස් බලන්න, ඒ දේවල් කරලා බලන්න, ඒ වගේ දේවල් වලට යොමු වෙන කෙනෙක්. මෙයා කතා කරන්නේ වැදගත් දේවල් විතරයි. ඒ කියන්නේ අනවශ්‍ය ඕපදූප කාලය නාස්ති කරන දේවල් මේ දේවල් කතා කර කාලය නාස්ති කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩ කරන කෙනෙක් සහ එයාට ඕනිම දේවල් එයා අනිවාර්යෙන් ඔයත් එක්ක බෙදා ගන්නවා. කිසිම රහසක් හිතේ නැහැ. ඒ වගේම මෙයා ගොඩාක් ආදරණීය කෙනෙක්. අර නිශ්ශබ්දයි වගේම අපි ගොඩක් වෙලාවට කියන්නේ නිශ්ශබ්ද අය තුල තියෙනවා ලොකු ආදරයක් කියලා. ඒ වගේ මෙයා හරිම ඔයා ගැන උනන්දුවෙන් හොයලා බලන, ඔයා කරදරයකද ඉන්නේ, ප්‍රශ්නයකද ඉන්නේ, නැත්නම් ඔයාට මේ වෙලාවේ මොකද්ද වෙන්න අවශ්‍ය, ඒ දේවල් හොයලා බලලා ඔයා වෙනුවෙන් දේවල් කරන්න මූලිකත්වය ගන්න කෙනෙක්. ඒ නිසාම එයා හරි ආදරෙන් ඔයාව පරිස්සමෙන් බලා ගන්නවා. එයා ළඟ තියෙනවා හරි ලස්සන වචන. ඒ නිසා එයා ඒ වචන සමහර විට එයාට සින්දු ලියන්න, එහෙම නැත්නම් නවකතා ලියන්න, මේ වගේ කලාකාමී හැකියාවකුත් එයා තුළ පවතිනවා. ඒ නිසා ඒ දේවල් ඔයා වෙනුවෙන් තමයි ලියවෙන්නේ. සමහර විට මේ කෙනා කවදා හරි ඔයා වෙනුවෙන් ඒ වගේ ලියමනක් හදලා ඔයාගේ අතටම දෙයි. ඒක ගැන විශ්වාසයෙන් ඉන්න මෙතන අපිට එහෙම කාඩ් එකක් ලැබෙනවා. ඒ වගේම මට පෙන්නනවා මෙයාගේ අර ස්වයං ව්‍යාපාර. ඒ දේවල් කරගෙන යන කෙනෙක්. ඒ කියන්නේ රැකියාවක් කරන අතරතුරම වෙන්නත් පුළුවන්. නැත්නම් එයා ෆුල් ටයිම් එහෙම තමන්ගේ ව්‍යාපාර හසුරවන කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාට ඒ පැත්තෙන් අර විවිධ දේවල්, බිස්නස් ඒ දේවල් කරන්න හැකියාව තියෙන කෙනෙක්. කලිනුත් කිව්වේ ඒකයි වගකීම් බාර ගන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම මෙයාට ගොඩාක් හඳුන ගන්න පුළුවන් කපටි මිනිසුන්ව. සමාජයේ වංචාකාරීන්, කපටිකම් කරන පුද්ගලයන්, මේ අය ගැන එයා හොඳ අවධානයෙන් ඉන්නේ. ඒ නිසාම ඔයා කරන වැඩ කටයුතු වලදී වුණත් ඔයාට ලොකුවට එයාගෙන් උපදෙස් ලැබේවි. මෙහෙම කරන්න එපා, මේ අය ඇසුරු කරන්න එපා. එහෙම කියන්නේ එයා ජීවිතේ ලද අත්දැකීම් වලින් සහ එයාට මිනිස්සුන්ව හඳුන ගන්න හරි පුළුවන් හැකියාවක් එයා තුල පවතිනවා. ඒ නිසා ඔයාට මෙයාගෙන් ලොකු ආරක්ෂාවක් දැනේවි. ඉතින් අපි ඊළඟට බලමු පෞල් ජීවිතය කොහොමද ඔය දෙන්නගේ ගෙවෙන්නේ කියලා. ඔයාලා දෙන්න හරිම ස්වාධීනයි. තව කෙනෙක් මත යැපෙන්නේ නැහැ. ඒ නිසාම ඔයාලා දෙන්නට සමහරට ඔයත් රැකියාවක නිරත වුණත් නොවුණත් ඔය දෙන්නගේ ආර්ථික මට්ටම බොහොම ශක්තිමත්ව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා පෞල් ජීවිතය තුළ ලොකුවට ආර්ථික ගැටලු පැන නගින්නේ නැහැ. දෙයක් සිද්ධ වුණත් ඒ දේ පියව ගන්න. අර මං කලින් කිව්වා වගේ එයාට අර හැකියාවන් තියෙනවා, විවිධ බිස්නස් වෙන්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා එයාට මොනම අවස්ථාවක සමහර විට ආර්ථික පොඩි හරි පසුබෑමක් ආවා කියමු, ඒ වෙලාවට එයාට කරන්න වෙන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා දෙන්නගේ ආර්ථිකය ගැන ලොකුවට බාධාකාරී ස්වභාවයක් පෞල් ජීවිතය තුළ පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඔයාලා දෙන්නට දරුවන් සිටීවි. 2 දෙනෙක් නැත්නම් 3 දෙනෙක් මෙතන ලැබෙන සයින් එක අනුව. ඒ වගේම මේ අධ්‍යාපනය පැත්තෙන් තව දේවල් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන ඔය දෙන්න. තමන්ගේ දරුවන්ටත් අධ්‍යාපනය හොඳ විදිහට, උසස් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම පෞල් ජීවිතය තුළ 85% විතරම අධ්‍යාපනයට බරව ගෙනියන පෞල් ජීවිතයක් ඔය දෙන්නට තියෙන්නේ.
සමහර අවස්ථාවල පෙන්නනවා මේකේ කේන්ති යන පැත්තක් තියෙනවා. ඒක තියෙන්නේ හැබැයි ඔයාගේ පැත්තෙන්. මේ කෙනා ගොඩක් ඉවසීම තියෙන පුද්ගලයෙක්. මොනවා හරි දෙයකදී චුට්ටක් තරහ ගියත් ඒ තරහ යන්නේ ඔයාට. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නැත්නම් පෞල් ජීවිතය තුළ අනවශ්‍ය ඒ කියන්නේ සිත් රිදීමක් එන්න පුළුවන්. ඒ දේ වෙන්නේ ෂණිකව කේන්තියක් ආවොත්. මෙයාගේ පැත්තෙන් ගොඩක් ඉවසීම තියෙන නිසා ඒ දේවල් බැලන්ස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලාත් පෙන්වනවා. ඉතින් මේවා තමයි පයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලට ලැබෙන ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙමු.